පුංචි ඉඩකින් ලොකු සතුටක් හදන හරිත ලෝකයට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ගෙවත්ත ලස්සන කරගන්න, පැළ සෞඛ්‍ය සම්පන්න වගා කරන්න, අලුත් ටිප්ස් දැනගන්න ඔයා හරිම තැනටයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද වීඩියෝ එක මල් හදන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ගස් මල් වලින් පුරවගන්න, අස්වැන්න වැඩි කරගන්න, නිවැරදිව පොහොර භාවිතා කරන විදිය අද අපි කතා කරමු. ඉතින් ඔයාලට පේන ඇති මගේ අතේ තියෙන්නේ යාරා මිලා කියන පොහොර වර්ගය. ඉතින් අපි බලමු මේ පොහොර එක කොහොමද නිවැරදිව අපි ගස් වලට යොදාගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේක යාරා මිලා ටාගට් කියන පොහොර එක. ඉතින් යාරා මිලා කියන පොහොර එක අපිට වෙළඳ පොලේ ආකාර දෙකකින් දක්කින්ට පුළුවන්. එකක් තමා යාරා මිලා ටාගට් සහ කම්ප්ලෙක්ස් කියන එක. ඉතින් පොහොර ටික දාගන්නට කලින් මේවා අපි සුරක්ෂිතව ගබඩා කරගන්න ඕනේ. මොකද මේවා වායු කුලයට නිරාවරණය වෙලා ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ ඇසුරුමකට පොහොර ටික වෙන් කරගන්න ඔයාලා වග බලා ගන්න ඕන. ඉතින් මේ පොහොර ටික මේ විදිහට අපි ඇසුරුම් කරගෙන ගස් වලට යොදන විදිහ ගැන කතා කරමු. ඉතින් ඊට කලින් මේ පොන්ඩේ ඉන්න මේ මගේ යාළුවන්ට කෑම දාන්න ඕනි. මොකද දැන් පායපු වෙලාවේ වැඩ ගොඩක් තියෙනවා. ඔන්න ඉතින් ඇවිල්ලා බලන් ඉන්නවා කෑම දානකම්. ඉතින් ආයෙත් කන්න එයි. අපි හිටියාම මේ මාළුවා එන්නේ නෑ උඩට. ඉතින් අපි පොහොර දාන්න කලින් හොඳට මේ ගස් සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. මැරිච්ච කොළ, අතු, මෝරපු ගස් මේ අතු තියෙනවා නම් ඒවා කපලා ඉවත් කරගන්න ඕන. අපි පොහොර ගත්ත ගමන්ම කෙලින්ම ගහට යොදන්නේ නෑ. ඒක ක්‍රමයක් තියෙනවා. මොකද මේවා රසායනික පොහොර නිසා ගොඩක් අපි සැලකිලිමත් වෙන්න ඕන. ගහට විස වෙන්න ප්‍රවණතාවය වැඩි. මොකද මේවා කාබනික පොහොර නෙවෙයි. ඒ නිසා ඉතින් මේවා දැනගෙන අපි වගාවට එකතු කරන්න ඕන. ඉතින් මේ විදිහට අපි පෝච්චියේ තියෙන පස් මුල්වලට හානි නොවනසේ හැමින් බුරුල් කරගන්න ඕන. ඉතින් මගේ මුල්ලුව තිබ්බේ නෑ මේ අවස්ථාවේදී. කෝටු කැලකින් තමයි මේ වැඩේ කරගන්නේ පරිස්සමින්. වල් පැල්ල අනම්මනන් පාසි බැඳලා තියෙනවා නම් ඒ ටික අපි අයින් කරගෙන මේ විදිහට මම මේකට මේ නිල් කැටත් දෙක කලවම් කරලා තමයි මේ පොහොර එක තියෙන්නේ. ඉතින් සාමාන්‍ය අපි ගහකට යොදන්නේ ග්‍රෑම් 10ක විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ තේ හැන්දක් වගේ ගන්නවා නම් හොඳයි. මේ විදිහට අපි පොහොර දානවා. පොහොර දානකොටත් පෝල්චියේ කට කිට්ටුවටම දාන්න. මොකද මුල් වලින් ගොඩක් ඈත් කරලා දාන්න වග බලා ගන්නට. ගොඩක් දෙනෙක් පොහොර වැඩියෙන් දානවා. වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ඒ දේ කවදාකවත් කරන්න එපා. ගහට අවශ්‍ය ටික උරාගෙන ඉතුරු ටික බැහැර වෙනවා. ඉතින් මේ වගේ පොහොර වැඩියෙන් දාගත්තාම ගහට විස වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කල්පනාවෙන් අපි සිදු කරන්න ඕන. ඒ වගේම තමා මේ කැට පොහොර භාවිතා කිරීමේදී මන්නම් දන්න විදිහට මේ වගේ මතය අනුව දවසේ ඕනම කාලයක දාන්න පුළුවන්. ඒ කිව්වේ හිරු රශ්මිය අඩු වෙලාවක උදේවරුවේ දානවනම් හොඳයි. එහෙම නැත්නම් හිරු එළිය බැස ගිය හවස් වරුවක සාමාන්‍ය 3ට 4ට වගේ. මොකද මේකට හේතුව ගත්තොත් මේ කැට පොහොර හිරු එළියත් එක්ක නිරාවරණය වෙලා ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා තමා අපි ඒ කාලවල් මගැරලා පොහොර එදීම සිදු කරන්නේ. නමුත් අපි දැන් වෙළඳ පොලේ තියෙනවා විවිධ පොහොර වර්ග. කැට ආකාරයෙන් දක්නට පුළුවන්, කුඩු ආකාරයෙන් තියෙනවා. ඒ වගේම ලික්විඩ්, ඒ කියන්නේ ද්‍රාවණයක් ආකාරයෙන් දක්ින්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් අපි ජලයේ තනුක කරලා මේ වගාවට යොදන නිසා මේවා යොදනකොට සාමාන්‍යයෙන් උදේ කාලේ නම් උදේ 8ත් 10ත් අතර කාලයේදී ඉදීම සිදු කළ යුතුයි. හේතුව
මේ වෙලාවේ තමා ගස්වල කූටිකා විවුර්ත වෙලා ජලය වගේ පෝෂක කොටස් අවශෝෂණය සිදුවීම සිදුවන්නේ. ඒ වගේම තමා මේ කැට පොහොර යෙදීමේදී පස්වලින් අපි මේ කැට පොහොර යොදලා එක චුට්ටක් වහන්න ඕන. ඊට හේතුව තමා හිරුවෙලියත් එක්ක මේ පොහොර ප්‍රතික්‍රියා කරලා මේවායි තියෙන ගුණාත්මක භාවය අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා. ඉතින් මේ විදිහට අපි ගස්වලට මේ පොහොර යොදද්දී ගස් පිරිසිදු කරලා පලිබෝධ හානි තියෙනවා නම් ඒවා අයින් කරලා ගස් හොඳට කප්පාදු කරලා පොහොර යොදන්න ඕන. ඒ වගේම යොදලා පොහොර යෙදීම සිදු කිරීමෙන් පසු ජල යෙදීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. ඒ වගේම තමා අපි රසායනික පොහොර භාවිතා කිරීමේදී අපිට වෙළඳ පොලේ විවිධ පොහොර වර්ග දකින්න ලැබෙනවා. ඉතින් අපි ආසාවට ගෙනල්ලා ඒ පොහොර යෙදුවා කියලා අපේ අස්වැන්නේ වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. මොකද අපි මේ ගැන දැනුවත්ව තමා මේ දේවල් සිද්ධ කරන්න ඕන. රසායනික පොහොර භාවිතා කිරීමේදී NPK අගය නැත්නම් නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් අගය ගැන අපි මනා සැලකිලිමත් වෙන්න ඕන. ඊට හේතුව තමා මේකේ මේ නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් කියලා තියෙන ප්‍රතිශතය අගය ගැන බලලා තමයි අපි පොහොර අපේ අස්වැන්න සඳහා යොදාගන්න ඕන. නයිට්‍රජන් අගේ වැඩි පොහොර අපි යොදා ගන්නේ ශාක වර්ධනය වීම සඳහා, පත්‍ර ශාක වර්ධනය වීම සඳහා. පොටෑසියම් පොහොර යොදා ගන්නේ මල්, ගෙඩි, පළදාව නෙලන අවස්ථාවේදී, ඒ කියන්නේ පළදාව ලැබෙන අවස්ථාවේදී. සාමාන්‍ය අපි මල් වගේ දේවල් නම් පිපෙනකොට ගහ පරිණත වෙනකොට අපි පොටෑසියම් දාන්න ඕන. අපි ෆොස්ෆරස් වගේ පොහොර දාන්නේ මුල් වර්ධනයට, ඒ වගේම මල්වල පළතුරු හරි මොන හරි ගෙඩිවල ශක්තිමත් භාවය, නටුවල ශක්තිමත් භාවය වගේ දේවල් සඳහා තමා අපි ෆොස්ෆරස් වැඩි පොහොර යොදන්නේ. ඉතින් පායපු වෙලාවේ මමත් මේ විදිහට ගස් අතු කප්පාදු කරලා ඉතින් පොහොර ටික යොදනවා. ඉතින් යාරමිලා පොහොර ගත්තාම වගාවට සුදුසුයි. මේක මල් මෙන්ම වාණිජ මිරිස් වගාවේදීත් අපි යොදාගන්නේ බහුලව යාරමිලා කියන මේ පොහොර වර්ගය. ඉතින් යාරමිලා පොහොර වර්ගය ගත්තාම නිල් කැට පොහොරත් එක්ක බලද්දී ගොඩක් හොඳයි. මොකද නිල් කැට කියන පොහොර එක සමහර ගස්වලට විසවීමේ ප්‍රවණතාවය වැඩි. උදාහරණයක් විදිහට බිගෝනියා වගේ මාංශල පත්‍ර තියෙන ශාකවලට නිල් කැට කියන පොහොර එක දැම්මොත් මේක විස වෙලා ගස්වල පටකවලට හානි සිද්ධ වෙලා මැරෙන්න උනත් පුළුවන් නිල් කැට කියන පොහොර එකෙන්. නමුත් යාරමිලා කියන පොහොර එක අපිට දියකූණ්ඩලු වගේ වගාවන් වලට යෙදීමෙන් හොඳ මල්ලස් වෙන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බාණ්ඩක ලස්සන සමනලයකුත් මේ මල් වල ඉන්නවා. ඉතින් මේවට හැමදාමත් වගේ සමනල්ලු ඇදීගෙන එන ලස්සන මල් වර්ගයක්. ඉතින් මේ වගේ ලස්සන මේ මල් පිපිලා තියෙන්නේ නිවැරදිව නිවැරදි ආකාරයෙන් පොහොර භාවිතා කිරීමෙන් ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ බාණ්ඩ මගේ හෝයා වැලෙත් සුවඳ හමන ලස්සන මල් පිපිලා තියෙනවා. මේ කරඹු ගහේ වෙතිලා ගිහිල්ලා මල් පොකුරු 5-6ක්ම පේන්නම තියෙනවා. ඉතින් මේ තියෙනෙත් ලස්සන මල් වර්ගයක්. මේකට තුම්මස් මල කියලා තමයි කියන්නේ. මොකද මේක මාස 3ක් පර නොවී තියෙනවා. ඉතින් මේක සුදු පාටට නිල් පාටට හුරු වෙනවා මාස 3ක් කිට්ටු වෙනකොටම. ඉතින් මේ තියෙන්නේ මගේ බැංකොක් ඇටේරියා එක. මේකත් හරිම සුවඳ ලස්සන මල් වර්ගයක්. කාබනික පොහොර ගැන කතා කරොත් කාබනික පොහොර කියන්නේ ඉතින් ගස්වලට කොයිම මොහොතකවත් විස නොවන පොහොර. ඉතින් අපිට ගොඩාම හොඳයි මේ රසායනික පොහොර වලට නොයා මේ වගේ කාබනික පොහොර යොදා ගන්න. ගොම පොහොර වගේ දේවල් ඉතින් හැමෝටම හොයාගන්නට අපහසු නිසා තමයි මේ වගේ පොහොර අපි යෙදීම සිදු කරන්නේ. ඉතින් කාර්යබහුල කෙනෙක්ට මේ වගේ පොහොර ගොඩාක් වටිනවා. මොකද ඉතින් යාළගේ කාර්යබහුලත්වයත් එක්ක ඉතින් පොහොර විතරක් නෙවෙයි ගහකට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ඒ ගස්වලට ආදරෙන්
කරුණාවෙන් සලකන්ටෝනි. ඉතින් ඔයාලා ගස් එක්ක කතා කරන්න. ඉතින් මේ දේවලුත් අපේ ගස් කොළන් වලට දැනෙනවා. මොකද මේවා අපි වගේම හුස්ම ගන්න දේවල් නිසා. ඉතින් වැඩ කළා හවස් වෙලා දන්නෙම නැතුව ඔන්න වැස්සකුත් පටන් ගත්තා. වැස්සත් එක්ක මං ඇවිල්ලා ඉතින් මිදුළු දිහා බලාගෙන හිටියා.